ජීවීන් අතර පවත්නා විවිධත්වය ආවේනික ලක්ෂණ යනු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණයි. එක් ජීවී විශේෂයකට පොදු වූ ආවේනික ලක්ෂණ තිබුණද එක් විශේෂයකට අයත් හැම ජීවියෙක්ම එක සමාන නොවේ. ඔවුන් අතර බොහෝ වෙනස්කම් ඇත. සතුන් අතර ඇති විවිධත්වය, බලවුන් හා ගිරවුන්ගේ විවිධත්වය, විවිධ වර්ණ හා විවිධ ප්‍රමාණවල මල් හටගන්නා ආකාරය, බටු දක්කාලි වැනි ශාක විශේෂවලද විවිධ ආකාරයේ ඵල හටගන්නා ආකාරය. මිනිස් විශේෂයේ පවත්නා සුලභ ආවේනික ලක්ෂණ. සමී වර්ණය සුදු හෝ තලෙළුකම, හිසකෙස් බොකොටු වීම හෝ නොවීම, බද්ධ වූ කම්පෙති හෝ නිදහස් කම්පෙති, දිවරෝල් කිරීමේ හැකියාව හෝ නොහැකියාව, දෑත්වල ඇඟිලි පටලවාගත් විට මාපට ඇඟිලි පිහිටන ආකාරය, වල කෙසෙන කම්මුල් හෝ නොවන කම්මුල්, ඍජු මාපට ඇඟිලි හෝ වක්‍ර මාපට ඇඟිලි, හිසකෙස් නල්ල මත තුඩක් හෝ පිහිටීම හෝ නොපිහිටීම, දුඹුරු හෝ නිල් ඇස් අපිට දකින්න පුළුවන්. ඇලි බව. ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය වීම සෑම ජීවියෙකුටම පොදුය. මිනිසාගේ මෙන්ම වෙනත් සතුන්ගේ හා ශාකවලද ආවේනික ලක්ෂණ පිහිටා ඇත. හමේ ස්වභාවය, කන්වල ස්වභාවය, දත්වල ස්වභාවය, පාදවල ස්වභාවය, පියාපත්වල ස්වභාවය, සමේ වර්ණ රටාව හා හොටේ ස්වභාවය වගේ ලක්ෂණ ශාකවල පුෂ්පවල වර්ණය, කරවල ස්වභාවය, බීජවල ස්වභාවය, ඵලවල රසය හා උස මිටි බව ලක්ෂණ ආවේනික ඒවා බව පැහැදිලි වෙනවා. එහෙනම් පරිසරයේ වෙනස් වීම, පෝෂණය, ව්‍යායාම හා ක්‍රියාකාරකම් ආදී නිසා ඇතිවන ලක්ෂණ ආවේනික ලක්ෂණ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පේශී වර්ධනය කර ගැනීම ව්‍යායාම මගින්, පාදයේ ඇඟිලි වල ඇති සපත්තු ඇටය, සමේ ඇතිවන පැල්ලම් වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන්. ආවේනික ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ නියැලුණු මුල්ම පුද්ගලයා වනුයේ ඕස්ට්‍රියානු ජාතික කතෝලික පූජකවරයෙකු මෙන්ම විද්‍යා උපාධිධාරියෙකු වූ ග්‍රෙගර් මෙන්ඩල්ය. එනිසා ඔහු ප්‍රවේණ විද්‍යාවේ පියා ලෙස හඳුන්වයි. ආවේනී පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණ 1805 දී ආවේනී පිළිබඳ පර්යේෂණ සඳහා මෙන්ඩල් විසින් තෝරා ගන්නා ලද්දේ ගෙවතුමෑ ශාකයයි. ඔහු එම ශාකයේ තෝරාගත්තේ එහි තිබූ විශේෂ ලක්ෂණ කීපයක් නිසාය. ගෙවතුමෑ ශාකය තෝරා ගැනීමට හේතු පහසුවෙන් වගා කළ හැකි වීම, ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබා ගත හැකි වීම, නුමුහුමු ශාක එනම් පරම්පරා ගණනාවක් තිස්සේ තෝරාගත් ලක්ෂණයක් වෙනස් නොවන ලෙස පැවතීම, පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ තිබීම, කහ පාට බීජ වෙන්න පුළුවන්, කොළ පාට බීජ වෙන්න පුළුවන්, උස හා මිටි ශාක වෙන්න පුළුවන්. ස්වාභාවිකව ස්වපරාගණයේ සිදුවීම හා අවශ්‍ය වූ විට පරපරාගණය කළ හැකි වීම හඳුන්වන්න පුළුවන්. ශාක මුහුම් කිරීමෙන් පරම්පරාව දිගටම ගෙන යා හැකි ජනිතයෙන් ලබාගත හැකි වීම වගේ ලක්ෂණ අපිට හඳුන්වන්න පුළුවන්. ගෙවතුමෑ ශාකයේ පරස්පර ලක්ෂණ යුගල් 7ක් පරීක්ෂා කළේය. ඔහු පරීක්ෂා කළේ වරකට එක් ලක්ෂණ යුගලක් බැගිනි. උස හා මිටි ලක්ෂණ යුගලය සම්බන්ධයෙන් මෙන්ඩල් අනුගමනය කර ක්‍රියාමාර්ග කීපයක් අපි පහත දක්වලා තියෙනවා. නොමුහුම් උස ශාක හා නොමුහුම් මිටි ශාක බෝ කර ගැනීම. මෙම ශාක දෙමව්පිය පරම්පරාව හෙවත් පී ලෙස හඳුන්වලා තියෙනවා. උස ශාකවල පරාග මිටි ශාකවල කලංකයේ මත සහ මිටි ශාකවල පරාග උස ශාකවල කලංකයේ මත තැන්පත් කිරීම. මෙසේ පරපරාගණයෙන් ලබාගත් කරල්වල බීජ සිටුවීමෙන් ශාක ලබා ගැනීම. මෙම ශාක සියල්ලම උස ඒවා වූ අතර F1 පරම්පරාව ලෙස හඳුන්වන ලදී. F1 පරම්පරාවේ ශාක අතර ස්වපරාගණයේ සිදුවීමට ඉඩ හැරීම. එවිට ලැබෙනු බීජ සිටුවීමෙන් F2 ශාක පරම්පරාව ලබා ගැනීම. මෙම පරම්පරාවේ උස සහ මිටි ශාක අතර අනුපාතය 3:1 බව හඳුනා ගන්නා ලදී. F1 පරම්පරාවේ ශාක සියල්ල උස ඒවා වීමෙන් මිටි ලක්ෂණයට කුමක් වීද යන්න මෙන්ඩල්ට ගැටලුවක් විය. මෙන්ඩල්ගේ මතය අනුව උස ලක්ෂණය ප්‍රමුඛ වී මිටි ලක්ෂණය නිලීන වේ. F1 පරම්පරාවේදී නිලීන වූ මිටි ලක්ෂණය F2 පරම්පරාවේදී නැවත දක්වන ලැබීම වැදගත් ලක්ෂණයක් විය.
මෙන්ඩල් සිය පරීක්ෂණවලදී ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලයකින් එක් ලක්ෂණයක් බැගින් පමණක් ප්‍රවේණිගත වන ආකාරය සලකා බලන ලද නිසා එය ඒකාංග මුහුමක් ලෙස හැඳින්වේ. ඒකාංග මුහුමක ලක්ෂණ ප්‍රවේණිගත වන රටාව. ඉහත ආකාරයට මෙන්ඩල් සිය ගෙවතුමෑ ශාකයේ ලක්ෂණ 7ක් සඳහා වෙන්වෙන් වශයෙන් කරන ලද ඒකාංග මුහුම් වල ප්‍රතිඵල පහත වගුවේ දැක්වේ. පුෂ්පවල වර්ණය, බීජවල වර්ණය, බීජවල හැඩය, කරල්වල හැඩය, කරල්වල පැහැය, පුෂ්ප පිහිටීම, ශාකයේ උස මෙන්න මේ සියලු ලක්ෂණ වලින් මෙයා හඳුනාගත්තේ ආසන්නයේ අනුපාතයක් ලෙස තුනට එක අනුපාතයක් ලෙස. අපි ගත්තොත් උස ශාක සහ මිටි ශාක ලෙස තුනට එක අනුපාතයට තමයි ලැබිලා තියෙන්නේ. ඉහත ප්‍රතිඵල සලකා බැලීමේදී පෙනී යන්නේ එම ලක්ෂණ සියල්ලම එකම රටාවකට ආවේනික වන බවයි. F1 පරම්පරාවේදී එක් ලක්ෂණයක් සම්පූර්ණයෙන් යටපත් වන අතර F2 පරම්පරාවේදී එම ලක්ෂණය නැවතත් ඉස්මතු විය. එය නිලීන ලක්ෂණයයි. පරම්පරා දෙකේදීම ලැබුණු P පරම්පරාවේ තිබූ ලක්ෂණ දෙකෙන් එකක් සහිත ශාක පමණි. අතරමැදි ලක්ෂණ සහිත ශාක නොලැබින. මේට හේතුව ගෙවතුමෑ ශාකයේ එක් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා එකින් එකට වෙනස් සාධක දෙකක් තිබීම බව මෙන්ඩල්ගේ අදහස විය. මෙම සාධක නිරූපණය කිරීමට ප්‍රවේණි විද්‍යාවේදී සංකේත භාවිතා කරේ. ප්‍රමුඛ සාධකය ඉංග්‍රීසි කැපිටල් අකුරකින්ද, නිලීන සාධකය ඉංග්‍රීසි සිම්පල් අකුරකින්ද දැක්වීම සම්මතයක් ලෙස පෙන්වයි. ඒ අනුව උස ශාක සහ මිටි ශාක සඳහා සංකේත අපි බලමු. උස ලක්ෂණය සඳහා කැපිටල් T ද, මිටි ලක්ෂණය සඳහා සිම්පල් T ද භාවිත කරයි. සෑම ප්‍රවේණි ලක්ෂණයක් සඳහාම සාධක යුගලක් ඇති නිසා නොමුහුම් උස ශාක කැපිටල් T ලෙසද, නොමුහුම් මිටි ශාක සිම්පල් T ලෙසද, මිටි ලක්ෂණය නිලීනව ඇති උස ශාක කැපිටල් T සහ සිම්පල් T ලෙසද දැක්විය හැකිය. සාධක යුගල එක සමාන අවස්ථා කැපිටල් T සහ කැපිටල් T ලෙසත්, සිම්පල් T සහ සිම්පල් T ලෙසත් හඳුන්වන්න පුළුවන්. මේවා සමයුග්මක ලෙසද සාධක යුගල වෙනස් අවස්ථා එහෙනම් කැපිටල් T සහ සිම්පල් T ඇති අවස්ථාවලදී විෂම යුග්මක ලෙසද හැඳින්වේ. මෙම සංකේත යොදාගෙන ගෙවතුමෑ ශාකයේ උස ලක්ෂණය, මිටි ලක්ෂණය යොදාගෙන ඒකාංග මුහුමකදී ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය මෙසේ දැක්විය හැකියි. F2 පරම්පරාව ඇතිවන ආකාරය දැක්වීමට පනට් නැමැති විද්‍යාඥයා විසින් පනට් කොටුව හඳුන්වා දෙන ලදී. මෙහිදී P පරම්පරාව, ජන්මාණු, F1 පරම්පරාව, ජන්මාණු සහ F2 පරම්පරාව දක්වලා තියෙනවා. මෙහිදී P, F1 සහ F2දී දක්වලා තියෙන අවසාන වශයෙන් දකුණු පැත්තේ පනට් කොටුව ආවේනික සම්බන්ධ රටා සම්භාවිතාව ඇසුරින් පහදා දීම. ඕනෑම වෙනස් වස්තු යුගලක් අහඹු ලෙස සංයෝජනය කළ විට ඇතිවන ප්‍රතිඵලය පොදු රටාවක් අනුව සිදුවේ. උදාහරණයක් ලෙස x සහ y යන වස්තු දෙක අහඹු ලෙස සංයෝජනය වන රටාව පහත දැක්වේ. ජනකයන් තුල පවතින ලක්ෂණ දෙකක් ජනිතෙන්ට ආවේනික වීම සිදුවන්නේද අහඹු ලෙසයි. මෙම අහඹුව ඇතිවීමේ සම්භාවිතාවය හඳුනා ගැනීමට පහත් සඳහන් ක්‍රියාකාරකමේ යෙදෙන්න පුළුවන්. එහෙනම් මේ දක්වලා තියෙන්නේ සම්භාවිතාව ඇසුරෙන් ක්‍රියාකාරකමක් කරන ආකාරය. එහෙනම් සම්භාවිතාවය කියලා කියන්නේ යම් සිද්ධියක් සිදුවීමේ ඇති ඉඩකඩයි. කණ්ඩායම් 4කට දම් පාට බොත්තම් හා සුදු පාට බොත්තම් 20 බැගින් බඳුන් දෙකකට බෙදා දුන් විට අහඹු ලෙස බොත්තම් බැගින් ලබාගෙන වර්ණ දෙක සටහන් කර නැවත බොත්තම දමා අහඹු ලෙස බොත්තමක් ගනු ලැබේ. මෙය කීප වාරයක් කළ විට පළමු හා දෙවන බඳුනෙන් බඳුන් දෙකෙන්ම අපිට මෙන්න මේ විදිය ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මෙන්ඩල්ගේ ඒකාංග මුහුම F1 පරම්පරාවේදී ලැබෙන capital T, simple T සහ capital T, simple T සහ simple T ප්‍රවේණ දර්ශ අතර අනුපාතය 1:2:1 ලෙස සම්භාවිතාවයේ ලැබෙන අගයට සමාන වෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප. ප්‍රවේණිය පිළිබඳ ඥාන සංකල්පය. ජීවීන්ගේ ලක්ෂණ තීරණය වන්නේ අංශමය සාධක විශේෂකයන් බව මෙන්ඩල් ප්‍රකාශ කළේය.
ඔහු හඳුනාගත් අංශුමය සාධකයේ වන්නේ ඥාන ලෙස එයා හඳුන්වලා තියෙනවා. ආවේනික ලක්ෂණ පිළිබඳ ඥාන සංකල්ප යොදා ගැනීමේදී ප්‍රමුඛ ලක්ෂණය ගෙන යන ඥානය ඉංග්‍රීසි කැපිටල් ලකුරකින්ද, නිලීන ලක්ෂණය ගෙන යන ඥානය එහි සිම්පල් ලකුරෙන්ද දැක්වීම සම්මතයක් ලෙස යොදාගෙන තියෙනවා. කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන දෙක සමාන නම් එම ජීවියා එම ලක්ෂණයට සමයුග්මක වෙනවා. නැතහොත් එම ජීවියා සමයුග්මක ඥාන සහිතයයි කියනු ලැබේ. කිසියම් ලක්ෂණයක් සඳහා ඥාන දෙකම අසමාන නම් එම ජීවියා එම ලක්ෂණයට විෂම යුග්මක වේ. නැතහොත් එම ජීවියා විෂම යුග්මක ඥාන සහිතයයි කියනු ලැබේ. වටකුරු බීජ ඇති කරන ඥානය කැපිටල් R වන විට රැලි සහිත බීජය ඇති කරන ඥානය සිම්පල් R වේ. ඒ අනුව සමයුග්මක අවස්ථාව කැපිටල් R හා සිම්පල් R වේ. විෂම යුග්මක අවස්ථාව කැපිටල් R ලෙසත් සිම්පල් R ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඥාන ප්‍රකාශනය. කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන යුගල දක්වන ප්‍රකාශය එම ජීවියාගේ ඥාන ප්‍රකාශය ලෙස හැඳින්වේ. මේ දක්වලා තියෙන්නේ ඒ ඥාන ප්‍රකාශනය. රූපානුදර්ශය හා ප්‍රවේණි දර්ශය. ජීවිකුගේ බාහිර වශයෙන් ප්‍රකාශ වන ලක්ෂණය රූපානුදර්ශය ලෙසත් එම ලක්ෂණය තීරණය කිරීම සඳහා ජීවියා තුළ ඇති ඥාන සංයුතිය ජීවියාගේ ප්‍රවේණි දර්ශය ලෙසත් හැඳින්වේ. වටකුරු බීජ සහිත විෂම යුග්මක ගෙවතුමෑ ශාකයේ රූපානුදර්ශය බීජවල වටකුරු බවයි. එහි ප්‍රවේණි දර්ශය කැපිටල් R සහ සිම්පල් R ය. වටකුරු බීජ සහිත සමයුග්මක ගෙවතුමෑ ශාකයේ රූපානුදර්ශය බීජවල වටකුරු බවයි. එහි ප්‍රවේණි දර්ශය කැපිටල් R ය. රැලි වැටුණු බීජයක් සහිත සමයුග්මක ගෙවතුමෑ ශාකයේ රූපානුදර්ශය බීජවල රැලි වැටුණු ස්වභාවයයි. එහි ප්‍රවේණි දර්ශය සිම්පල් R සහ සිම්පල් R ය. ප්‍රවේණික ද්‍රව්‍යයේ ස්වභාවය හා ඥාන. ජීවීන්ගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන්නේ වර්ණ දේහවල අඩංගු ඩිऑක්සි රයිබෝ නියුක්ලික් අම්ලයයි. ජෛව අනුභව විද්‍යාඥයන් හඳුනාගෙන තියෙනවා. DNA අණුවේ ද්විත්ව හේලික්සිය ආකෘතිය හඳුන්වා දුන්නේ 1953 දී වොට්සන් සහ ක්‍රික් යන විද්‍යාඥයන් දෙදෙනා විසිනි. DNA අණුවේ දාම දෙක යා කරන භෂ්ම යුගල සැකසෙන අණුපිළිවෙල මත නොයෙක් ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සිදු වෙනවා. ජීවීන්ගේ ලක්ෂණ නිර්ණය කරන භෂ්ම යුගලයේ පිහිටන මෙම අණුපිළිවෙල තුල ඥානයක් යනු යම් ලක්ෂණයක් සඳහා වග කියන්නා වූ DNA අණුවක පිහිටි නිශ්චිත භෂ්ම අණුපිළිවෙලකි. වෙනත් ආකාරයකින් කියතොත් යම් ලක්ෂණයක් සඳහා විශේෂිත DNA අණු කොටසකි. ජීවියෙකුගේ තිබෙන ලක්ෂණ රාශියක් තීරණය කරන හා ඒවා ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කරන ඥාන අති විශාල සංඛ්‍යාවක් වර්ණ දේහයක් මත පිහිටයි. ඕනෑම ඥානයක් වර්ණ දේහයක් මත පිහිටන නිශ්චිත ස්ථානයක් ඇත. ඥාන ප්‍රතිබද්ධය. එකම ලක්ෂණ පෙළක් සඳහා සැකසුණු වර්ණ දේහ යුගලක් සමජාත නැත්නම් අපි කියනවා සමප්‍රභව කියලා වර්ණ දේහ යුගලක් ලෙස සලකනවා. ඒවත් දිගින් පළලින් සෙන්ටිමීටර් පිහිටන ස්ථාන වලින් එකිනෙකට සමානයි. ජීවියෙකුට මෙම සමජාත වර්ණ දේහ යුගල උරුම වන්නේ එක් වර්ණ දේහයක් මවගෙන්ද අනෙක් වර්ණ දේහය පියාගෙන්ද වශයෙන්. යම්කිසි ලක්ෂණයක් තීරණය කරන ඥාන යුගලක් පිහිටන්නේ සමජාත වර්ණ දේහවල අනුරූප ස්ථානවලයි. ජන්මානු සෑදීමේදී මෙම ඥාන ස්වාධීනව වියුක්ත වන බව නැත්නම් වෙන වෙන බව මෙන්නල්ගේ පරීක්ෂණ වලින් පැහැදිලි වෙනවා. මෝගන් නැමැති විද්‍යාඥයා විසින් ආවේනය පිළිබඳ පර්යේෂණ කරන ලදී. ඥාන ස්වාධීනව වියුක්ත වීම සෑම විටම සිදු නොවීම නිසා වර්ණ දේහ මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ඥාන ප්‍රතිබද්ධ ඥාන ලෙස හඳුන්වලා තියෙනවා. මානව ආවේනය. ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම ආවේනීය ලෙස හඳුන්වන අතර එම ලක්ෂණ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය ප්‍රවේණීය ලෙස හඳුන්වයි. ශෛලියක න්‍යෂ්ටියනංග වර්ණ දේහ හැඩයෙන් හා ප්‍රමාණයෙන් විවිධ වූවත් යම් ජීවී විශේෂයක ඇති වර්ණ දේහ සංඛ්‍යාව නියතයකි. එම සංඛ්‍යාව එම ජීවී විශේෂයේ
අනන්‍යතාවයකි. ඊකෝලයි බැක්ටීරියාවට වර්ණ දේහ 1යි. ගෞතමයන් ශාකයට වර්ණ දේහ 14යි. රතු ලුණු වල 16යි. බඩේරු වල 20යි. වී වල 24යි. මිනිසාගේ 46යි. මීයාගේ 40යි. අශ්වයාගේ 33යි. තක්කාලි වල 24යි. චිම්පන්සියාගේ 48යි. මිනිසාගේ ලිංග නිර්ණය කිරීම. මිනිසාගේ දේහ ශෛලයක වර්ණ දේහ 46ක් එනම් යුගල් 23ක් ඇති බව ඔබ දැනටමත් උගනගෙන ඇත. වර්ණ දේහ යුගලක් අතරින් යුගල් 22ක් අලිංග වර්ණ දේහ අතර අනෙක් ඉතුරු වර්ණ දේහය ලිංග වර්ණ දේහ ලෙස හැඳින්වේ. ස්ත්‍රීන්ගේ ලිංග වර්ණ දේහ යුගලට අයත් වර්ණ දේහ ව්‍යුහයෙන් හා හැඩයෙන් එක සමාන වේ. ඒවා X වර්ණ දේහ ලෙස හැඳින්වේ. පිරිමින්ගේ ලිංග වර්ණ දේහ දෙක එකිනෙකට වෙනස්ය. ඒවා X සහ Y වර්ණ දේහ ලෙස හැඳින්වේ. Y වර්ණ දේහය X වර්ණ දේහයට වඩා කුඩායි. පිරිමින්ගේ X වර්ණ දේහය ස්ත්‍රීන්ගේ X වර්ණ දේහයට සමානයි. ලිංගික ප්‍රජනනයට අවශ්‍ය ස්ත්‍රී ජන්මාණුවක් හෙවත් ඩිම්බයක් ඩිම්බ මාතෘශෛල වලින් ඈත් වීමත් පුරුෂ ජන්මාණු හෙවත් ශුක්‍රාණු මාතෘශෛල වලින් ඇතිවීමත් ලිංග වර්ණ දේහ යුගල වෙන්වේ. මේ අනුව ශුක්‍රාණුවක හෝ ඩිම්බයක තිබිය හැක්කේ අලිංග වර්ණ දේහ 22ක් හා ලිංග වර්ණ දේහ 1ක් පමණි. ඩිම්බයක X ලිංග වර්ණ දේහ 1ක් පමණක්ද ශුක්‍රාණුවක X ලිංග වර්ණ දේහයක් හෝ Y ලිංග වර්ණ දේහයක් පමණක්ද පිහිටයි. ඩිම්බයක් ශුක්‍රාණුවක් මගින් සංසේචනය වූ විට ඇතිවන යුක්තාණුවක න්‍යෂ්ටියේ X ලිංග වර්ණ දේහ දෙකක් හෝ X ලිංග වර්ණ දේහයක් සමග Y ලිංග වර්ණ දේහයක් පිහිටයි. X වර්ණ දේහ දෙකක් සහිත යුක්තාණුවකින් ගැහැණු දරුවෙක්ද X සහ Y වර්ණ දේහ සහිත යුක්තාණුවකින් පිරිමි දරුවෙක්ද ඇතිවේ. මේ අනුව පිරිමි දරුවෙකු බිහි කිරීමේ සාධකය ලැබෙන්නේ මවගෙන් නොව පියාගෙනි. ලැබෙන දරුවා ගැහැණු දරුවෙකු වීමේ පිරිමි දරුවෙකු වීමේ සම්භාවිතාවය 50%කි. මේ දක්වලා තියෙන්නේ ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවෙකු ලැබීමේ සම්භාවිතාවයයි. මානව ප්‍රවේණික ආබාධ. ලිංග ප්‍රතිපද ප්‍රවේණය නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ. X සහ Y ලිංග වර්ණ දේහ ලෙස සැලකුවද ඒවා මත පිහිටි සියලුම ජාන ලිංග නිර්ණය සඳහා භාවිත නොවේ. X සහ Y වර්ණ දේහවල පිහිටි ජාන බොහෝමයක් අනෙකුත් අලිංග වර්ණ දේහවල ජාන මෙන්ම විවිධ ලක්ෂණ තීරණය කරයි. Y වර්ණ දේහ ඉතා කෙටි නිසා X වර්ණ දේහ මත ඇති ජාන බොහෝමයකට අනුරූප ජාන Y වර්ණ දේහ මත නොමැත. මේ අනුව පුරුෂයන්ගේ X වර්ණ දේහය මත පිහිටි එනම් X ප්‍රතිබද්ධ ජාන බොහෝමයක් සඳහා අනුරූප ජාන Y වර්ණ දේහ මත නොමැත. එම නිසා X වර්ණ දේහය මත පිහිටි බොහෝමයක් ජාන ප්‍රමුඛ වන්නේ නිරීන වුවත් පිරිමින් තුලදී ඒවා සියල්ල ප්‍රකාශ වේ. එහෙත් ස්ත්‍රීන් තුල X වර්ණ දේහ යුගලක් ඇති නිසා ඔවුන්ගේ X ප්‍රතිපද ජාන සියල්ලම යුගල් වශයෙන් ඇත. ඔවුන් කිසියම් නිලීන ලක්ෂණයක් පෙන්눔 කරන්නේ X වර්ණ දේහ පෙන්눔 කරන්නේ X වර්ණ දේහ දෙකෙහිම නිලීන ජාන දෙකක් පිහිටා ඇති විට පමණි. ලිංග ප්‍රතිපද නිලීන ජාන නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ කීපයක් සලකා බලමු. හිමෝපීලියාව. හිමෝපීලියාවට හේතු වන නිලීන ජානය සිම්පල් H ලෙසත් හිමෝපීලියාවට හේතු වන ප්‍රමුඛ ජානය කැපිටල් H ලෙසත් හැඳින්විය හැකිය. X වර්ණ දේහ මත පිහිටි ලිංග ප්‍රතිපද නිලීන ජානයක් නිසා ඇතිවන හිමෝපීලියාව පිරිමින්ට පමණක් ඇතිවේ. තුවාලයක් සිදු වූ විට පිටවන රුධිරයේ කැටි ගැසීම අත්‍යවශ්‍ය වේ. එවිට ඇතිවන රුධිර කැටිය මගින් තවදුරටත් රුධිර වහනය වීම වළක්වයි. හිමෝපීලියාවෙන් පෙළෙන පුද්ගලයෙකුගේ එලෙස රුධිරයේ කැටි ගැසීම සිදු නොවන නිසා සුළු තුවාලයක් පවා අධික ලෙස රුධිරය ගලා ගොස් මරණය ඇතිවිය හැකිය. ගැහැණුන් රෝග වාහකයන් ලෙස හැඳින්විය හැකිය. එය ප්‍රවේණිගත වන ආකාරය මෙසේ. රතු කොළ වර්ණාන්ධතාවය. මෙය මිනිසාගේ බහුලතම ලිංග ප්‍රතිපද ප්‍රවේණික ආබාධයයි. මෙම ආබාධ තත්ත්වයට හේතුව X වර්ණ දේහයේ පවතින නිලීන ජානයකි. රතු පැහැය කොළ පැහැයෙන් වෙන්කර හඳුනා ගැනීමට අපහසුතාවය මෙම ආබාධයේ ලක්ෂණයයි. මෙය පිරිමින්ට වැඩිපුර වැළඳෙන අතර ගැහැණුන්ට කලාතුරකින් වැළඳේ.
වර්ණන්දතාවයෙන් පෙළෙන කාන්තාවක් සාමාන්‍ය මිනිසෙකු සමග විවාහ වූ විට වර්ණන්දතාවයේ ප්‍රවේණිගත වන ආකාරය මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. ස්ත්‍රීන්ට ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ පෙන්눔 කිරීමට ඇති හැකියාව ඉතා අඩු වුවත් ලේනෑයන් අතර සිදුවන විවාහවලදී ඇතිවන ගැහැණු දරුවන් එවැනි ආබාධවලට ලක්වීමට වැඩි නැඹුරුතාවයක් ඇත. ඊට හේතුව එවැනි ස්ත්‍රියක් එම පවුලට සම්බන්ධ වීම නිසා රෝග වාහක කාන්තාවක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බැවිනි. වර්ණන්දතාවයට හේතු වන නිලින ඡානය සිම්පල් C ලෙස වර්ණාන්දතාවයට හේතු වන නිලින ඡානය ප්‍රමුඛ ඡානය කැපිටල් C ලෙස මේ වගුවේ දක්වලා තියෙනවා. ඡාන විකෘති හා ඒ නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ. වර්ණ දේහවල ඇති ප්‍රවේණික ද්‍රව්‍ය වන DNA වල සිදුවන වෙනස්කම් නිසා එහි ඡානයක ඇතිවන විකෘතියක් ඡාන විකෘතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඡාන විකෘති වීමට බලපාන හේතු කීපයක් තියෙනවා. රසායනික ද්‍රව්‍ය වල බලපෑම, විකිරණ වලට භාජනය වීම, බාහිර බලපෑමකින් තොරව ස්වයංව සිදුවෙන්න පුළුවන්. ඇලි බව. සමේ ස්වාභාවික වර්ණය ඇතිවීමට බලපාන වර්ණකය වන්නේ මෙලනින්ය. මෙම වර්ණකයේ නිපදවීමට මූලික වන දෛහික වර්ණ දේහයක පිහිටි ඡානයක ඇතිවන විකෘතියක් නිසා ඇලි බව ඇති වෙන්න පුළුවන්. සම හිසකෙස් සහ ඇසි පිහාටු වල අසාමාන්‍ය ලෙස සුදු වර්ණය ගැනීම ඇලි බවයි. ඇලි බව බාහිරට ප්‍රකාශ වන්නේ එම නිලීන ඡානය සදා සමයෝගී වන පුද්ගලයන් තුල පමණි. ඇලි මිනිසුන් මෙන්ම ඇලි සතුන්ද දැකගත හැක. තැලසීමියාව. දෛහික වර්ණ දේහයක ඇති හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ඡානය විකෘති වීමෙන් ඇතිවන ආබාධ තත්වයකි. රුධිරයේ ඇති ඔක්සිජන් පරිවහනය කරන වාහකය ලෙස ක්‍රියා කරන්නේ හිමොග්ලොබින්ය. හිමොග්ලොබින් නිෂ්පාදනයේ අඩාල වීම නිසා තැලසීමියාව රෝගීන් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ නිරක්තියයි. සමයුග්මක නිලීන තත්ත්වය රෝගී අවස්ථාවයි. විෂම යුග්මක තත්ත්වය වාහක අවස්ථාවයි. තැලසීමියා රෝගීන් වැඩි වශයෙන් දැකගත හැකි ප්‍රදේශ කිහිපයක් ශ්‍රී ලංකාවේ ඇත. ප්‍රදේශවල ලේනෑයන් අතර විවාහ බහුල වීම මේට හේතුවයි. වර්ණදේහ සංඛ්‍යාව වෙනස් වීමෙන් විකෘති හටගනී. X ලිංග වර්ණදේහ එකක් පමණක් පිහිටීම නිසා ටර්නර් සහ ලක්ෂණය නැමැති විකෘති තත්ත්වය ඇතිවේ. මෙවැනි පුද්ගලයන් ස්ත්‍රීන් වන අතර නියමාකාර ලිංග පරිණතියක් නොපෙන්වන දුර්වල මානසික තත්ත්වයක් ඇත්තෝ වෙති. X, X සහ Y ලෙස ලිංග වර්ණදේහ තුනක් පිහිටීමෙන් ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය නැමැති විකෘති තත්ත්වය ඇතිවේ. මෙවැනි පුද්ගලයන් ලිංගික වශයෙන් පුරුෂයන් වුවද ස්ත්‍රීන් ලක්ෂණ පෙන්වන නිසරු පුද්ගලයන් වෙති. මිනිසාගේ 21 වන අලිංග වර්ණදේහ යුගල වෙනුවට එහි පිටපත් තුනක් පිහිටීමෙන් ඇතිවන විකෘති තත්ත්වයක් ඩවුන් සහ ලක්ෂණය ලෙස හැඳින්වේ. මෙවැනි පුද්ගලයන් උසින් අඩු මන්ද බුද්ධිකයන් ලෙස හැඳින්වේ. ආවේනික පිළිබඳ දැනුම භාවිතයට යොදා ගැනීම. හොඳ ආවේනික ලක්ෂණ සහිත සතුන් හා ශාක තෝරා ගනිමින් ඔවුන් දිගින් දිගටම අභිජනනය කොට වඩා හොඳ දෙමුහුන් ශාක හා සතුන් නිපදවා ගැනීමට හැකි බව දිගු කාලයක සිට මිනිසා විසින් තේරුම්ගෙන තිබිනි. ඒ අනුව වැඩි කිරි ප්‍රමාණයක් ලබා දෙන එළදෙනුන්, වැඩි බිත්තර ප්‍රමාණයක් ලබා දෙන කිකිලියන්, අඩු කාලයකදී වැඩි මස් ප්‍රමාණයක් ලබා දෙන කුකුලන්, අඩු කාලයකදී වැඩි අස්වැන්නක් ලබා දෙන පලිබෝධ වලට ප්‍රතිරෝධී භෝග වර්ග, බීජ රහිත මාංශල පළතුරු වර්ග ආදිය වැඩි දියුණු කොට තිබීම ආවේනික පිළිබඳ දැනුම භාවිතයටගත් අවස්ථා ලෙස හඳුන්වන්න පුළුවන්. ජාන ඉංජිනේරු විද්‍යාව වෙනස් ප්‍රභේද වලින් ලබාගත් DNA අණු කොටස් බද්ධ කොට නව DNA අණු හෙවත් ප්‍රතිසංයෝජන DNA අණු නිපදවීමට නව තාක්ෂණය උපයෝගී කර ගැනේ. මෙම ශාස්ත්‍රය ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ලෙස හැඳින්වේ. මෙම ශාස්ත්‍රය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ජාන ඉංජිනේරු විද්‍යාව ලෙසයි. ජාන වලින් ඇතැම් DNA කොටස් ඉවත් කිරීමෙන් හෝ අමතර DNA කොටස් ඇතුළු කිරීමෙන් හෝ ජීවීකුගේ ප්‍රවේණිදර්ශය වෙනස් කළ හැකිය. ආහාර නිෂ්පාදනය හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය. වල්නාශක ප්‍රතිරෝධී භෝග. බැක්ටීරියාවකින් ලබා ගන්නා ජානයක් ඇතුළු කිරීම. කෘමි ප්‍රතිරෝධී භෝග. පාංශු බැක්ටීරියාවකින් ලබාගත් ජානයක් ඇතුළු කිරීම. විටමින් A වලින් පෝසත් සහල්. නැත්නම් අපි කියනවා රන් සහල්.
කැරට් ශාකයෙන් ලබාගත් විටමින් A නිපදවන ජානය ඇතුළු කිරීම. ශීතලට ඔරොත්තු දෙන තක්කාලි ප්‍රභේද. ශීත රටවල මඩ අතර ජීවත් වන මත්ස්‍යයෙකුගේ ජානයක් බද්ධ කිරීම. වැඩිපුර කිරි හා මස් ලබා දෙන ගවයන් හා පෝෂක ගුණයෙන් වැඩි කිරි ලබා දෙන ගවයන් ජාන තාක්ෂණය වැඩි දියුණු කළ බෝක වලින් නිපදවන ආහාර අපි GM ෆුඩ් කියලා හඳුන්වනවා. කර්මාන්ත ශේෂ්ත්‍රය. ඇමයිලේස් වැනි කාර්මිකව වැදගත් එන්සයිම නිෂ්පාදනයට. සමහර කෘත්‍රිම ඇමයිනෝ අම්ල නිෂ්පාදනයට. නීල හරිත ඇල්ගී යොදාගෙන විටමින් නිෂ්පාදනයට. ඛනිජ තෙල් දහනයෙන් හා වෙනත් අපද්‍රව්‍ය මගින් සිදුවන පරිසර දූෂණය පිටු දැකීමට භාවිත වෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය. ඉන්සුලින් නිෂ්පාදනයේදී E. coli බැක්ටීරියාවට ඉන්සුලින් නිෂ්පදවන මිනිස් ජානයක් ඇතුළු කිරීම. වර්ධක හෝමෝන ඇතුළු ප්‍රෝටීන් වර්ග නිෂ්පාදනයේදී අදාළ ජානය බැක්ටීරියාවට ඇතුළු කිරීම. ප්‍රතිජීවක නිපදවීමේදී වැඩි දියුණු කරන ලද බැක්ටීරියා හා දිලීර යොදා ගැනීමෙන්. මිනිස් ඉන්ද්‍රිය නවීකරණයේදී මව්කුස තුළ ඇති කලලයේ දමනි සෑදීමට බලපාන ජානය දමනි අවහිරතා නිසා බයිපාස් සැත්කමට වාජනය කළ යුතු රෝගීන්ට ඇතුළු කර අවහිර වූ දමනි වෙනුවට නව රුධිර වාහිනී වර්ධනය කිරීමෙන් ජාන ප්‍රතිකාරයේදී රෝග බෝ කරන ජාන වෙනුවට සාමාන්‍ය ජාන බද්ධ කිරීම. පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යාවේ DNA තාක්ෂණය යොදා ගැනීම. අපරාධ ස්ථානයකින් ලබාගත් රුධිරය හිසකෙසෝ ශුක්‍රාණු හෝ වෙන ශරීර කොටසකින් ලබා ගන්නා DNA සැකකරුවාගේ DNA සමග සැසඳීමෙන් අපරාධකරු හඳුනා ගැනීම සිදු කරනවා. ඔයාලට මේ විදිහේ වීඩියෝ තවත් බලන්න පුළුවන්. එහෙනම් මේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න.